ප්‍රශ්නයක් අහලා තියෙනවා අයියේ ටර්ම් ටෙස්ට් මේක සුලභ ප්‍රශ්නයක් කොමන් ප්‍රශ්නයක් හොඳට අහගන්න මම මේ කියන ටික හරිද අයියේ ටර්ම් ටෙස්ට් වල ලකුණු දුන්නා ඒවා හොඳටම අඩුයි නේ හරි ගොඩක් අයට වෙලා ඇති මේ දවස් ටිකේ පේපර්ස් කළොත් SSS කියන්නේ S3ක්වත් දාගන්න පුළුවන් වෙයිද ෆිසික්ස් කෙමිස්ට්‍රි පේපර් එක පිටින් කරන්නද ක්වෙස්චන් බේස් කරන්නද කියලා අහලා තියෙනවා මේක ගොඩක් කට්ටියට මේ දවස්වල කොමන් තියෙන ප්‍රශ්නයක්. ඔය අඩුයි කියන එක හොඳටම අඩුයි කියන එක එක අයට සාපේක්ෂයි. හරිද? ටිකක් හොඳට වැඩ කරලා Tamanට දැනෙන්න වැඩ කරපු කෙනෙක්ටත් 65ක් විතර ඇවිල්ලා තියෙනවා නම් 70ක් විතර ඇවිල්ලා තියෙනවා නම් ඒකත් සෑහෙන අඩුයි. 90ක් 90 ගණන් ගන්න අර එහෙම ලෙවල් එකේ ඉඳලා 80ක් විතරවත් ඒක හොඳ අඩුයි වගේ. සාමාන්‍ය මැද ප්‍රමාණයක වැඩ කරපු කෙනෙක්ට 30 ගණනක් කියන එකත් ඒත් හොඳටම අඩුයි තමයි. ඔයාලගේ කියන්නේ ඔයාලගේ මට්ටමට එක එක කට්ටියගේ ඒ ගත්ත විදිහට අනුව අඩුයි කියන එක ඔක දැනෙනවා ඇති. හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕන එක තමයි හරි මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක A level වලට ඔයාලා කලින් බොහෝ දුරට ලියන අන්තිම අර පේපර් එක වෙන්න පුළුවන්නේ. එතකොට අඩු වෙන්න වැඩි වෙන්න හිතපු විදිහටම වෙන්න ඔය ඕන විදිහකට වෙන්න පුළුවන්. ඒකට මගේ A level ඉතිහාසය ගත්තත් මට උනේත් ඔය කියන එකම තමයි. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා. හරි අර මට ජීවිතේට පේපර් එකක A එකක් තිබිලා නැහැ. හරිද? A එකක් තිබිලා නැහැ. හරි. එතකොට මේ එහෙමයි. අන්තිම ටර්ම් ටෙස්ට් එකේ මට ෆිසික්ස් ලියන්න ඕනේ නැහැ. මොකද මේ උගලස පෘෂ්ටිකාතරීය ක්ලාස් එකක් දැම්මා. එදා ඒකට යන්න ඕන. ඊට පස්සේ කෙමිස්ට්‍රි, බයොලොජි දෙකම ලිව්වා. බයොලොජි වල තිබ්බේ 51ක් හෝ 4ක් මට හරියට මතක නැහැ. කෙමිස්ට්‍රි වල තිබ්බේ 31ක් හෝ 33ක්. يعني කෙමිස්ට්‍රි වලට 33 ගන්න මම කෙමිස්ට්‍රි ෆේල්. බයොලොජි වලට යන්තම් 100ක් වගේ තියෙනවා. හරිද? හැබැයි ඒ කියන්නේ අර මම වැඩ කරලා තිබ්බා. නොකර හිටියෙත් නැහැ. හරිද කෙමිස්ට්‍රි කියන්නේ මම කැමති නැති සබ්ජෙක්ට් එකක් ඒ දවස්වල ෆිසික්ස් වලට සහ බයොලොජි වලට ආසයි. එතකොට කොහොම හරි අර මගේ මානසික ශක්තිය කියන එක තිබ්බම මට කරන්න පුළුවන් කියන එක. එතකොට මම කියන්නේ ඔයාලට අර ඒක තියාගන්න. හරිද ලකුණු අඩු වුණා කියලා මම හැමතිස්සෙම හිතුවේ එතනින් ලකුණු හදා ගන්න පුළුවන් කියන එක. ඒ කොන්ෆිඩන්ස් එක පිට තියාගෙන මම බයොලොජි ගිහින් ලිව්වා ඒ ලෙවල් වලදී. හොඳට කරගන්න පුළුවන් වුණා. සහ ෆිසික්ස් පේපර් එකට ගියාට පස්සේ මගේ ජීවිතේ එතනින් තමයි අහන පිට හැරුණේ. දැන් ඔයාලටත් ඒ සිද්ධිය වෙයි. ඉතින් සමහර අයට ෆිසික්ස් පේපර් එකට ගියාට පස්සේ මම අර දරන්න පුරුදු වෙලා තිබ්බේ නැහැ ටිකක් වෙනස් විදිහට දැන් ඔයාලට මේ හැමතිස්සෙම කියන්නේ ඒකයි මේ විදිහට එසේස් එයි වෙනස් විදිහට එයි ඔයාලා කලින් දැනගෙන යන්න මෙහෙම වෙනස් වෙන්න පුළුවන් එහෙම වුණොත් ගණන් ගන්න එපා ඒක එහෙම තමයි අනිත් අයටත් එහෙම වෙනවා මම ඒ ගුණාංගය ප්‍රැක්ටිස් කරලා ගිහින් තිබ්බේ නැහැ ෆිසික්ස් පේපර් එක ටිකක් වෙනස් විදිහට හරලවම කිව්වොත් අමාරුයිනේ ඒ විදිහට ආවා ඒකට මේක තරඟ විභාගයක් මම අනිත් අයට වඩා ලකුණු ගන්න ඕනි අම්බානක ගන්න ඕන නෙමෙයි අනිත් අයට වඩායි මම ගන්න ඕන කියන එක මගේ ඔළුවේ තිබ්බේ නැහැ සහ ඒකට මට තිබ්බ අර මානසික ප්‍රෙෂර් එක මම ශිෂ්‍යත්වයෙන් ආපුලා මේ ඕ ලෙවල් හොඳට පාස් වෙච්ච කෙනෙක් වටේ පිටේ අය කියලා වෙන කෙනෙක් බලන් ඉන්නවා හොඳට කරන කෙනෙක් ගෙදර මිනිස්සු බලන් ඉන්නවා ප්‍රෙෂර් ගොඩ. හරි ඒකත් එක්ක ෆිසික්ස් පේපර් එක සම්පූර්ණයෙන්ම නන්නත්තරයි මම අදටවත් මම කියලා තියෙනවා MCQ ගන්නවත් මම අදට දන්නේ නැහැ. හරි. ඒතර ඔයාලේ පාඩම් ඉගෙන ගන්න මේ සර්ට කියලා වෙච්ච තැනින් ළමයි පාඩම් ඉගෙන ගන්න. හරිද? එතකොට ඒකත් එක්ක මගේ A level මට අතහැරෙනවා. හරිද? මොකද මම රීකරෙක්ෂන් වත් දැම්මේ නැහැ මොකද C එකක් ආවා ඒ වුණාට රීකරෙක්ෂන් වත් දැම්මේ නැහැ S එකක් ඒ කියලා බයි හරි ඒ වගේ ලෙවල් එකකට කෙලවුණා ඒක එතනින් එහාට කෙමිස්ට්‍රි කොහොමද මම කැමති නැති සබ්ජෙක්ට් එක මම ෆිසික්ස් බයොලොජි හොඳට දාගෙන කෙමිස්ට්‍රි වලට B එකක් දාගෙන හරි මෙඩිසින් යනවා කියන සින්න එකේ හිටියේ කෙමිස්ට්‍රි එක ඔහි ලියන්න වෙන මට ලිව්වේ හැබැයි කෙමිස්ට්‍රි වලට තිබ්බේ 33යි මට පේපර් එකට ගියාට පස්සේ තේරුණා ඒක කජ්ජක් නෙමෙයි අපරාධය කියලා හරිද මම බලලා රෙඩි පිටත් නෙමෙයි කියන ඒ ලෙවල් අතහැරලා වගේ ඉන්නේ එහෙම ගිහින් ලිව්වේ හැබැයි කෙමිස්ට්‍රි වලට D එකක් තියෙනවා හරිද ලකුණු 30 කියන්නේ අන්තිම ටර්ම් ටෙස්ට් එකේ කෙමිස්ට්‍රි ෆේල් හරිද ෆිසික්ස් පේපර් එක කෙලවෙලා A level උත් අතහැරිලා ඉන්නේ නැහැ එහෙම අර කිසිම බලාපොරොත්තුවක් නැතුව ගිහින් ලියලත් B එකක් ගත්තා එතකොට යාර මම හෙන පොරක් එහෙම හින්දා නෙමෙයි A level පේපර් එක ස්ටෑන්ඩඩ් ළමයි හරිද ඒක අර අඩුම පහසුකම් තියෙන ළමයාටයි කොළඹ හොඳම පහසුකම් තියෙන ළමයාටයි දෙගන්නටම ගැලපෙන්න හදන පේපර් එකක් ඒක ඔයාලට කරගන්න පුළුවන් ඒ කරගන්න පුළුවන් කියන මානසිකත්වය සහ ප්‍රශ්න ඕන විදිහකට එන්න පුළුවන් කියන මානසිකත්වය හදාගෙන කොන්ෆිඩන්ස් එකෙන් විභාගෙට යන්න. එතකොට ඔයාලට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඒ දැන් මේක ලකුණු 35 හරි 50 හරි ඇවිල්ලා තියෙන ටර්ම් ටෙස්ට් එකකට. ඒ ලෙවල් වලට නෙමෙයි. හරිද? ඕක ඔළුවේ තියාගෙන යන්නේ අඩුපාඩු හදාගන්න. එතන දැන් 35යි නම් ආයේ 65ක් අඩුයිනේ. ඒ 65 මොකද වෙලා තියෙන්නේ කියලා අඩුපාඩු හදාගන්න. ප්‍රශ්න කරද්දි අර මේ මාතෘකා බේස් කරගෙන මේ දවස්වල කරන්න try කරන්න එපා. පේපර් එක අරගෙන කරන්න බලන්න. මොකද මාතෘකාව බේස් කරොත් ඔයා දන්නවනේ මේ මාතෘකාවෙන්මයි දැන් කරගෙන යන්නේ කියලා. එතකොට ඒක ඔයාලට හිතන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒ ලෙවල් වලට එහෙම නෙමෙයි නෙන්නේ. හරිද? පාඩම MCQ එකක් දුන්නාම මේ මොකෙන්ද අහලා තින්නේ කියලා සමහර වෙලාවට හිතා ගන්න බෑ.
හරි ඒකෙන් හින්දා මම ටිකක් වෙලාව අරන් ඒක පැහැදිලි කරේ ඔයාලා ගොඩක් අයට මේක තියෙන ප්‍රශ්නයක් හරි කොන්ෆිඩන්ස් විට යන්න කරන්න පුළුවන් මේක මොකද A level paper එක තමයි කාටවත් හරිද කවුරු මොන විදිහට ඔළුවෙන් හිටගෙන කිව්වත් A level standard එකේ paper එකක් කාටවත් හදන්න බෑ අපිට ඊට වඩා අමාරුව හදන්න පුළුවන් ලේසියව හදන්න පුළුවන් A level standard කියන්නේ A level standard එක තමයි මේ paper එක කාටවත් හදන්න බෑ හරිද ඔයාලා ලියන්න යන්නේ ඒක හරිද ඒක ඔයාලට හොඳට කරගන්න පුළුවන් confidence පිට යන්න හරිද ඕකේ paper class වල අඩු වෙච්ච ඒවා මේ වගේ අඩු වෙච්ච ඒවා මොකුත් හිතන්න එපා මේ වෙලාවේ